ආයිබන් යාළුවනේ අදත් අලුත් වීඩියෝ එකකින් අද හදන්න යන්නේ Arduino වලින් obstacle loading robot කෙනෙක්. ඒකට ඕන වෙන දේවල් තමයි මේ 2 wheel chassis එක, battery pack එකක්, jumper cables, Arduino board එකක්, servo motor එකක් ඕනේ. තව මේකට අපි motor ultrasonic sensor එකයි අර ඒක hold කරන්න පුළුවන් ඒ පොඩි කෑල්ල. මේක තමයි motor drive එක අපි ගන්නෙ. AF motor drive කියලා library එකක් add කරලා තමයි ඕක control කරන්න ගන්නෙ. ඔය ටික තමයි අපිට ඕන වෙන්නේ. අර ඊට පස්සේ මේ තියෙන්නේ මේ ultrasonic module එක මම මේ අර ඒක hold කරන්න ඕන එකට set කරගන්න ඕම hot glue දාලා glue දාලා පැති හතරේ ගන්නට අලව ගන්නවා. නැත්තම් අර එන දෙකක් එන හතරක් දාලා වුණත් ඒක අල්ල ගන්න පුළුවන්. ඔය විදිහට තමයි ඒක අරවුවාම එන්නේ. ඒක ඊට පස්සේ පැත්තකින් තියාගෙන අපි ඒක මම servo motor එකටත් set කරගෙන දින්නේ. servo motor එකේ මම අර servo console එකට මේකේ නෝනේ යන දෙක එහෙම ටික දාලා set කරන් තියෙන්නේ. ඒක hot glue කරන්න එපා. අවශ්‍ය වෙලාවට rotation එක වෙනස් කරගන්න ඕන හින්දා මේකේ ඔය pins ටිකට male headers එනවා එකත් එක්ක. ඒ ටික set එක මේ solder කරගන්න ඕනේ. ඒ ටික අපිට ඕන වෙනවා. Arduino board එකේ 0 to A5 වෙනකන් set එක තමයි උතන ඔය set මේ දීලා තියෙන්නේ. ඒ වගේ මෙහා පැත්තේ rail එකේ තියෙන්නේ 5 volt උයි ground එකයි. ඒ ටික අපිට ඕන වෙනවා ඉස්සරහට. මේ motor drive එක use කරන එක ලේසි. ඒකෙම power දෙන්න පුළුවන් Arduino එකට power ගන්නවා 5 volt. motors වලටත් එහෙමයි. ඔන්න ඔය විදිහට ඒක ඇතුළට ගානට සෙට් කරගන්න තියෙන Arduino board එකයි. shield එකක් විදිහට තමයි එන්නේ. ඉදිරියට සෙට් කරගත්තම ඊට පස්සේ ඔක chassis එකට සෙට් කරගන්න ඕනේ. ඒකටත් hot glue දාලා ඒක ලොග ගන්න ගන්නට. motor drive එකට motors ටික set වෙනවා. මෙතන මේ female to female jumper cables ඕනේ ultrasonic sensor එකත් එක්ක. ඒකටයි අනිත් පැත්තට මේ අර අපි solder කරපු set එක තමයි මේ ගහන්නේ අනිත් පැත්ත. ඒක male headers ඉඳ මේ පැත්තෙන් female ඕනේ. servo motor එකත් ඔය විදිහට ගන්නට කෙනෙක් set කරගන්න. මේ තියෙන්නේ main power supply කියන තැන උතන දනරෙන. අතන මේ කහ පාටයි දම් පාටයි වයස් දෙක ගහලා තියෙන්නේ ground එකයි 5 volt එකයි ultrasonic sensor එකේ. අනිත් දෙක A4 එකයි A5 එකයි. trigger එකයි එක එකයි. servo motor එකේ servo 2 කියලා තියෙනවා shield එකේ. අන්න එතනට තමයි ඒක set වෙන්නේ. ඔය විදිහට pins ටික configure කරගෙන පස්සේ servo motor එකත් අතනට set කරගන්න. motors දෙකත් මෙතන M1 M2 කියලා තියෙනවා උතන. අන්න ඒක තමයි මේ මෙතන මේ පැත්තේ M4 කියන එකට නෙමෙයි M2 කියන එකට set කරගෙන ඔය විදිහට තමයි complete වෙන්නේ අන්තිමට. ඊට පස්සේ 1850 batteries දෙකක් series කරන් 7.4 voltage එක තමයි input කරන්නේ.
මෙයාගේ මේ රොබට් ගේ තියෙන වෙනස මේ කෝඩ් එකේ මේ වදින්නේ නැහැ. සමහර අවස්ථාවල එයා මගේ අරනකොට අර රොටේෂන් වෙද්දී එච් එකකින් වදිනවා. ඒ අරුණාම ගොඩක් දුරට මේ වදින්න නැතුව තමයි යන්නේ.